YouTube channel. ඉතින් අද මම ඔයාලට වීඩියෝ එකෙන් ගේන්නේ ගෑනු ළමයින්ගේ මේ තොල් කළු වෙලා තියෙන එක නැති කරගන්න ගෙදරදිම ලිප් බාම් එකක් හදාගන්න විදිය තමයි. ඉතින් එන්න යන මාත් එක්ක බලන්න මේ ලිප් බාම් එක හදන්න අපිට ඕන කරන්නේ මොනවද කියලා. එන්න යන්න. ඉතින් මේ වගේ අලි බේස්මක් අරගෙන ඕන දේවල් කඩා ගන්න අපි යමු වත්තට. ඉස්සෙල්ලාම ඕන මෙන්න වදමල්. මේ තියෙන වදමල්. හරි දැන් අපි මේ වදමල් ටික ඉක්මනින් කඩා ගන්නවා. වදමල් ටික ඉක්මනට කඩාගෙන ඉවර වෙලා මේ වදමල් ටිකත් අරගෙන ඊගාව අමුද්‍රව්‍ය හොයාගන්න තමයි අපි යන්නේ. ඊගාව අමුද්‍රව්‍ය තමයි දෙහි. දෙහි ටිකත් වදමල් එකටම දාගෙන මේ ටික අපි ඉක්මනින් සෝද ගන්නවා. ඔය විදිහට වදමලේ පෙති එකින් එක ගලවලා අර මැද රේණුව අයින් කර ගන්න ඕනේ. අයින් කරගත්ත වදමල් ටික තමයි මේ තියෙන්නේ. ඊට පස්සේ අපි අර කඩාගත්ත දෙහි ගෙඩි ටික ඒ දෙහි ගෙඩි හතරෙන් අපි දෙකක් කපලා පැත්තකින් තියා ගන්නවා. ඒ දෙහි අපි බෑයවල් හතරක් කපලා පැත්තකින් තියා ගන්නවා අපිට ඕකට අවශ්‍ය වෙන හින්දා. ඊට පස්සේ මේ වගේ තාච්චියක් හරි මොකක් හරි වළඳක් අරගෙන අපි ඒක රත් වෙන්න ලිපෙන් තියා ගන්න ඕනේ. ඒක රත් වෙන්න හොඳට ගින්දර දාලා ලිපෙන් තියාගෙන අපි වතුර පොඩ්ඩක් දාගන්නවා. හොඳට රත් වෙනකන් ඒ වතුර ටික තියාගන්න ඕනේ. ඒ ලිප රත් වෙන අතරේ මම මේක බෙන්ඩර් කරගන්නයි යන්නේ. මේක බෙන්ඩර් කරන් ඇවිල්ලා ඔයාලට පෙන්නන්නම්. හරි මම දැන් ඒක බෙන්ඩර් කරගෙන ආවා. බෙන්ඩර් කරගත්තාම ඔය තියෙන්නේ බෙන්ඩර් කරන් ආවට පස්සේ පේන විදිය තමයි ඔය විදියට තමයි තියෙන්න ඕනේ බෙන්ඩර් කරගත්තට පස්සේ. ඊට පස්සේ මම අර කපාගත්ත දෙහි බෑවල් හතර මේකට මිරික ගන්න ඕනේ හොඳට. මොකද ඕකේ අව පැහැ ගැන්විලා තියෙන හින්දා දෙහි මිරිකුවාම රතු පාට වෙනවා. මේ වගේ ගෑරප්පුවක් හරි මොකක් හරි අරගෙන හොඳට කවලම් කරන්න ඕනේ ඒක රතු පාට වෙනකම්ම. ඊට පස්සේ මෙහෙම හොඳට කවලම් කරගත්ත මේ මිශ්‍රණය ඊට පස්සේ අපි අර ලිපේ තිබ්බ චාච්චියේ වතුර හිඳුනද කියලා බලනවා. වතුර හොඳටම හිඳුනට පස්සේ මේක දාලා හොඳට කවලම් කරන්න ඕනේ. මේක හොඳට ගින්න ඕනේ ලිපේ. ගින්දර තියෙනකොට හොඳට ගින්දර තියෙනවද කියලා බලලා මේක අඩි අල්ලන්න දෙන්නේ නැතුව හොඳට කවලම් කරන්න ඕනේ. මේක කවලම් කර කර පැය භාගයක් හොඳට ලිපේ තියන්න ඕනේ. පෙන නගින තුරු මේක හොඳට කවලම් කරන්න ඕනේ. ඊට පස්සේ මේ දැන් මම පෙන්නන්නම් ඔයාලගෙන්. ඔව් මේ තියෙන්නේ පැය භාගයකට පස්සේ මේක දැන් ඝන වෙලා තියෙන්නේ. ඒකට හොඳ පිරිසිදු පොල් තෙල් මූඩියකින් එකක් දාගෙන හොඳට කවලම් කරන්න ඕනේ. ඊට පස්සේ මේක ඉවර වෙලා මේ ඝන තත්වය වැඩි වගේ ඔයාලට හිතෙනවා නම් තව පොල් තෙල් පොඩ්ඩක් එකතු කරන්න ගොඩක් එකතු කරන්න එපා. පොල් තෙල් පොඩ්ඩක් එකතු කරගෙන මේ හොඳට නිවෙනකම් මෙහෙම හැන්දෙන් කවලම් කරන්න. ඊට පස්සේ ඔහොම කවලම් කරනකොට තාච්චියට ඝන වෙන්න බලයි. තාච්චියට ඝන වෙන්න දෙන්නේ නැතුව හොඳට කවලම් කරන්න. ඊට පස්සේ හොඳ සුදු පිරිසිදු රෙදි කෑල්ලක් ගන්න ඕනේ. පිරිසිදු රෙදි කෑල්ලක් කපාගෙන භාජනයක් උඩින් දාලා අපි දැන් ඔය හැඳි ගාපු මිශ්‍රණය ඒ දාගන්න ඕනේ. ඉක්මනින් එහෙම දාගෙන ඉවර වෙලා අපි මේක පොට්ටනියක් වගේ මෙහෙම බැඳ ගන්න ඕනේ. ගුලි කරලා පොට්ටනියක් වගේ බැඳගෙන මම පෙන්නන්නම් ඔයාලට. මෙහෙම හිමින් සීරිවේ අරගෙන හැලේ පොට්ටනියක් වගේ මෙහෙම බැඳගෙන හොඳට මිරිකන්න ඕනේ. ඒකේ යුෂ ටික අර භාජනයට වැටෙනකන් යුෂ ටික භාජනයට හෙමින් වැටෙනකන් මෙහෙම මිරික ගන්නවා. ඔහොම හෙමින් සැරේ මිරිකගෙන ඉවර වෙලා මිරිකගත්තු මිශ්‍රණයේ යුෂ තමා මේ මං ගාව දැන් තියෙන්නේ. ඒ ටික හොඳට කවලම් කරන්න. කවලම් කරගෙන ඉතුරු දෙහි ගෙඩියක් අරගෙන මේ දෙහි ටික මිරික ගන්න ඕනේ. දෙහි යුෂ ටිකක්. ඊට පස්සේ පොල් තෙල් මූඩියෙන් භාගයක්ම දාන්න එපා. කියන්නේ චූට්ටක් වගේ බිඳුවක් දෙකක් දාගන්න. ඊට පස්සේ හොඳට කවලම් කරන්න. හොඳට කලවම් කරගත්තු මිශ්‍රණය නැවතත් භාජනයට දාගෙන හොඳට මේක රත් කරගන්න ඕනේ. අපි ආයේ ඝන තත්වයක් කරගන්න ඕනේ මේක. ඒ හින්දා හොඳට මද ගින්දරලා ඉස්සෙල්ලා වගේ හොඳටම ගින්දර දාන්න එපා. මේක මද ගින්දරේ හොඳට රත් වෙනකම් ඝන වෙනකම් මේක කවලන්න ඕනේ. කවලම් කරන එක නවත්තන්න එපා. විනාඩි 10කට පස්සේ තමයි දැන් මේ මම පෙන්නන්නේ. විනාඩි 6කට පස්සේ මේ වගේ ඝන තත්ත්වයක් ආවට පස්සේ වැස්ලින් ටිකක් ගෙනල්ලා මේකට දාලා ඊට පස්සේ මම භාජනයකට දාගෙනම ඔයාලට පෙන්නන්නම් ලිප් බාම් එක. මේ තියෙන්නේ දැන් අපි හදපු ලිප් බාම් එක. මම දාගන්නුවේ නැහැ. මේ වගේ ලස්සන ඉතින් ලිප් බාම් එකත් සලිනහලා ගන්න ඕනේ ඔයාලට. මම දැන් මගේ තොලේ ගාලම පෙන්නන්න ඔයාලට මේ හදපු ලිප් බාම් එක. හොඳ රතුවට බලන්න ලස්සනට තොල දිලිසෙනවා.
තොල පැලිලා තියෙන කළු වෙලා තියෙන කට්ටියට ගන්න පුළුවන් බලන්න. බොහොම ලස්සනට තොල අපිට ලස්සනට තියාගන්න තොල. ඉතින් මේ වගේ ලිප් බාම් එකක් කඩෙන් සල්ලි දීලා ගන්නවට වඩා බලන්න හොඳ රතුවට තියෙනවා. තමන්ගේ වතේවල් වලින් හදා ගන්න එක හොඳයි. ශරීරයටත් හොඳයි. කිසිම අතුරු ආබාධයක් නැහැ. බලන්න ලස්සනට තොල දිලිස් වියලි බවක් නැහැ. ඉතින් මේ වගේ වීඩියෝ මම ආපහු අරන් එන්නම්. ඔයාලට ඕන බ්ලොග් එක කියන්න. අදට ඉතින් මං ගිහින් එන්නම්. ලයික් කරලා කමෙන්ට් කරන්න. සතුටින් පරිස්සමින් ඉන්න. බායි.